හායි ඉතින් කොහොමද මගේ යාළුවන්ට මම නම් ඉතින් හොඳින් ඉන්නවා. ඇත්තටම ඉතින් අද හරිම කම්මැලි දවසක්. දැන් තමයි මම නැගිට්ටේ. දැන් නම් වෙලාව 11:00මාරයි හොඳේ. ඉතින් බලනවා ඉතින් මම හැමදාම පරක් වෙලා නැගිටින්නේ මොකටද කියලා. මම ඉතින් නිදා ගන්නකොට රෑ 1-2 වෙනවා හැමදාම. ඒ නිසා තමයි ඉතින් මේ වෙලාවට නැගිටින්නේ. උදේට කන්නේත් ඉතින් හදිස්සිය නිසා හොඳට ඉතින් සැපට නිදා ගන්නවා. අද නම් ඉතින් හරීම කම්මැලි දවසක් අනේ. මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් කියන්නකෝ මගේ යාළුවන්ටත් මේ වගේම කම්මැලි දවසක්ද කියලාද? මට නම් පට්ට කම්මැලි. ඒත් ඉතින් කම්මැලිකම නැති වෙන්න කියලා මට හිතුණා චුට්ටක් සැරකෑමක් හදාගෙන කන්න ඕනේ කියලා. ඔන්න ඒක නිසා මම පොල් ගෙඩියක් කඩාගෙන එන්න පොල් වත්තට ගිහිල්ලා ඒ අතරේදී මට ලැබුණ වරක ගෙඩියක්. වරකද වැලද දන්නේ නැහැ උනාට හැබැයි මේක වරක වගේ තමයි. ඒකත් ගෙනල්ලා චුට්ටක් කාලා පොල් ගෙඩියත් අරගෙන ඇවිල්ලා ඊට පස්සේදී පොල් ගෙඩියක් නෙමෙයි මට අමතක වුණානේ කුරුම්බ ගෙඩියක්. මට පිස්සු හොඳේ ගණන් ගන්න එපා. කුරුම්බ ගෙඩියක් මං කඩාගෙන ආවේ. ඊට පස්සේදී කුරුම්බ ගෙඩිය පැත්තකින් තියලා ගල් ගෙඩි 3ක් ගෙනල්ලා මම මේ කරන්නේ ලිපපත්තු කරගන්න හදන එක. ඉතින් මම මේ ලිප හදලා තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහා මහපාරේ. ඔය පේනව නේද ඈතට නිකන් කොන්ක්‍රීට් දාලා වගේ. ඒ තියෙන්නේ පාලම. පාලම යට තමයි අපේ තාත්තගේ ගේ තියෙන්නේ. පාලම උඩ තමයි ඉතින් පාර. පාරෙන් එහා පැත්තේ තමයි අපේ අර මං වෙනදට නානේ අල තියෙන්නේ. අද ඉතින් අපේ ගෙදර ඔක්කොම ළමයි ටික ඉන්නවා. මං ඉතින් කොළඹ ඉඳලා ගමේ ආවනේ. අපිට ගම් වතුර නිසා. ඊට පස්සේදී ඉතින් ළමයි ටික ඔක්කොම මං ඉන්න නිසා අපේ මහ ගෙදර තමයි ඉන්නේ. වෙලාවකට ඉතින් ළමයි ටිකත් එක්ක ඉන්නකොට ෂෝක් ඉතින් ඒත් ඉතින් වෙලාවකට හරි කරදරයි. පිස්සු ළමයි එක්ක ඉන්න ගියාම. ඊට පස්සේ මම කරේ ලිපපත්තු කරගෙන ඉවර වෙලා මෙන්න මේ කුරුම්බ ගෙඩිය මෙන්න මේ වගේ හොඳට කපා ගන්නවා. වතුර ටික නම් කෝප්පෙට දාගත්තා. ඊට පස්සේදී මම කරේ කපාගත්තු කුරුම්බ ගෙඩිය ලිප උඩින් තියලා මෙන්න මේ වතුර ටික මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. ඒ ටික චුට්ටක් රත් වෙනකන් බලාගෙන ඉන්නත් ඕනේනේ. ඒ අතරේදී මම හොඳට ලිපට ගින්දර දානවා. ඉතින් මගේ යාළුවනේ කොහොමද ඉතින් උදේට කෑම කාලා දෙන්නේ? මොකද වෙන්නේ? වහිනවද? ඇත්තටම ඉතින් මෙහාට නම් හොඳටම රස්නේ යන්නේ. චුට්ටක්වත් වැස්සක් නැහැ. අවුවම තමයි. ඉතින් මට කියන්න බැරුණානේ මම මේ පෙන්නපු නූඩල්ස් එක ගෙනාවේ ඊයේ මමයි චූටි බෝලේ කඩේ ගියා. කඩේ ගියාට පස්සේදී මේ ගියේ මොකටද දන්නවද? මුරුක්කු කන්න. මුරුක්කු කාලා එනකොට මට මතක් වුණානේ ශනික කෑමක් ඕනි නිසා නූඩල්ස් පැකට් එකක් ගන්න ඕනි කියලා. ඒකත් තිබුණේ ස්පයිසි කියලා. මිරිස් රස තියෙකක්ද කොහෙද මං කවදාවත් කාලා නැහැ. ඒකක් තමයි ගෙනාවේ. ඒක මම දාගත්තා. මෙන්න මේ තැඹිලි ගෙඩිය වතුර ටික නටනකොට තැඹිලි ගෙඩිය ඇතුළට. ඔය බලන්නකෝ ඊට පස්සේ අර කරි පැකට් එකනේ. කුඩු පැකට් එකක් තියෙන එකක් දාගත්තා. දාගෙන හොඳට කවලම් කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක අපි කාලා බලමු නේද රසයිද කියලා. මම මේක මීට කලින් කාලා තියෙනවා. හැබැයි එතකොට මම ඉස්කෝලේ යනවා. දැන් ඉතින් ඉස්කෝලේ යන්නේ නෑනේ. දැන් ඉතින් චූටි බබෙකුත් ඉන්නවනේ. ඔන්න බලන්නකෝ. ඇත්තටම මේක පට්ට රසයි හොඳේ. අනිවාර්යෙන් ඉතින් මගේ යාළුවෝ ටික හදලා බලන්න ඕනේ. ඊට පස්සේ ඉතින් චූටි බබාලට මම චුට්ට කවා ගත්තා. එයාලත් ඉතින් ආසයිනේ. ඒ වුණාට ඉතින් මේක ගොඩක් සැර නැහැ. මොකද අර පොල් වතුර එන්නේ මේ තඹ ගත්තේ නිසා ගොඩක් මේ සැර නැහැ. නැත්තම් ඉතින් සැර ඇති එක නම් දන්නේ නැහැ ඉතින්. අනේ දවසේ නිකන් කාලත් බලන්න. පට්ට රසයි. අනිවාර්යයෙන්ම මගේ යාළුවෝ හදලා බලන්න. කාලා බීලා ඔක්කොම ඉවර වෙලා එතකොට වෙලාව හරියටම 4:00මාර විතර වෙලා. අපේ මං කිව්වේ ඇලක් තියෙනවා කියලා. ඉතින් ඒ ඇලේ වතුර එනවනේ. මට හිතුණා නාන්න ඕනේ කියලා. ඇත්තට මම මේ ඇලට නාන්න ආවේ අවුරුදු කීයකින්ද 2008 ආවට පස්සේදී ආවේ නෑ. එතකොට ගොඩක් කල්නේ. ඔන්න ඉතින් අපි ගියා ඔක්කොම කට්ටිය. නංගිලාගේ බබාලයි මමයි අපේ චූටි බෝලේ. මං ඉතින් රෙද්දක් කියලා චූටි බෝලේ ඇලයිනෙන් තියලා මං ඉතින් මේ ඇලට පැන්නේ ටිකක් නාගන්න. නාන්න නෙවෙයි ආවේ. ඇත්තටම ඉතින් ඇලට ආවම නාන්න හිතුණා. ඊට පස්සේ එතනින් ඇන්ටි කෙනෙක් ගියා. මං ඇහුවා ඇන්ටි දැන් ඉස්සර නානවා දැන් නාන්නවා පේන්නේ නැහනේ කට්ටියයි නාන්නේ නැති කියලා. දැන් ඉතින් හැම ගෙදරකටම වතුර අරගෙන ටැප් ලයින් වලින් ඉතින් නාන්නේ නැහැල වේ නිසා.
මට ඉතින් අපේ ගෙදර රජමාලිගාවක් වුණත් මං ඉතින් ඉස්සර හිටපු විදිය නම් ඉතින් අමතක කරන්න බෑ මට. මං ඉස්සර මේ ඇලේ නෑවා රෙදි සේදුව ඉස්සර අපි ගොඩක් දුප්පත්නේ. එතකොට ඉතින් මේ රෙදි හොදන්න සබනුත් නැහැ. ඊට පස්සේ කියන්නේ එතකොට ඔය ගල් පොතු වල රෙදි හොදලා කට්ටිය පොතු තියලා යනවනේ ගලේම මෙයාවිලා. එතකොට මං ඒ ගලේ මතුල්ලන මං රෙදි හොදලා තියෙනවා. මට අද වගේ මතකයි යන්නේ. දැන් ඉතින් දැන් කියලා ගොඩක් පොසතුත් නැහැ. ඉතින් අපේ තාත්තා නම් යන්තම් ඉතින් ගෙයක් හදාගත්තේ. ඉතින් අපි ලොකු වෙලත් අපි බැඳලා තාම ඉතින් තාත්තත් බාගෙට ගියේ තමයි හදලා තියෙන්නේ. මාත් ඉතින් කවදක හරි ගෙයක් හදාගන්න ඕනේනේ. ඒ දවස නම් ඉතින් කවදද කියලා කියන්න දන්නේ නැහැ. ඉතින් අපි බලමු ඉතින් කවදක හරි හැමදේම වෙයි නේද. චූටි බෝලේ ඇඟ සෝදන්න නැතුව ඉන්න හැදුවා අපේ චූටි බෝලෙට උණ හැදිලා. දවස් දෙකක් විතර චුට්ටක් අඩුයි. ඒත් ඉතින් මං ඇලෙන් චුට්ටක් සේදුවා. යාද වතුර ටික දැක්කම හරි මාසයි. කවුද ඉතින් ආස නැත්තේ මේ වගේ ඇලක නාන්න නේද මගේ යාළුවනේ. අපේ ඔය ගවුමක් ඇඳන් ඉන්නේ අපේ නාංගිගේ දුව. මගේ පස්සේ මං කොච්චර බැන්නත් වැඩක් නැහැ මගේ පස්සේ. චූටි බෝලේ මම ඉතින් සෝදගෙන ඇත්තටම මම මේ ඇඳන් ඉන්න ඇඳුම පිටින් තමයි ගෙදරට යන්නේ. ඇඳුම අඳින්න බෑ තෙත පිටින්ම යනවා ඉතින්. ඔය තියෙන චූටි පාරක් ඔන්න ඔය පාර දිගේ තමයි යන්න ඕන. මෙතනින් තව දෙයක් තියෙනවා පෙන්නන්නම්කො මගේ යාළුවන්ට. ඔය තියෙන්නේ ඔය එහා පැත්තේ තියෙන්නේ හයිවේ පාලම. ඔය වාහන යන්නේ ඔය හයිවේ එක. හයිවේ එකට මෙහා පැත්තේ චූටි පාරක් තියෙනවා. ඔන්න ඉතින් නාලේ කියලා ඔක්කොම කරලා අපි ගෙදර ආවා. එනකොට අපේ චූටි බෝල බබාලා ටික අපි එනකම් බලාගෙන ඉන්නවා. හොඳේ. ඔන්න ඉතින් අපි යනවා. අදට ගිහින් එන්නම් ලස්සන වීඩියෝ එකක් අරන් ආයෙත් දවසක මගේ රත්තරන් යාළුවන්ට පුද සරණයි.